ඔන්න දුවේ පුතේ මටත් හිතුණා මේ ගෙදර වැඩ කරන ගමන් මේ පොඩි වීඩියෝ එකක් කරන්න. මොකක්ද මේ වීඩියෝ එක? දැන් අපි බලමු අපි දහම් පාසල් දරුවන්ට ඒ වගේම උසස් පෙළ කරන දරුවන්ට පාසල් යන හැම දරුවෙකුටම සහ වැඩිහිටියන්ටත් මේක වැදගත් වෙනවා. අපි මේ ගාථාවක් එහෙම නැත්නම් කවියක් නැත්නම් ශ්ලෝකයක් අපි අරගෙන ඒ කටපාඩම් කරගන්නවා කියන්නේ හරිම අසියුද්ධයක්. කටපාඩම් කරගෙන ඊළඟට තේරුම කටපාඩම් කරගන්න ඕනේ. එතකොට මේක මතක තබා ගැනීම හරිම අසියුද්ධයි. මට හිතුණා ඉතා හරි සරල ක්‍රමයක් කියලා දෙන්න ඔයාලට. අපිට මතකයි අපි පාසල් කාලේ දැන් නම් ඒ සිලබස් වෙනස් වෙලා ඇති. පාසල් කාලේ තිබුණා ධම්මපදයේ ගාථාවල් 10යි, නිදාන කතා 10යි, තේරුම් 10යි කටපාඩම් කරගන්න ඕනේ. ඒතර අපි සාමාන්‍ය පෙළ විභාගයට අපට මේ ගාථාවක් නැත්නම් ධම්මපදයේ ගාථාවක් අනිවාර්යෙන් එනවාමයි. එතකොට මට මතකයි අපේ හිටපු හාමුදුරුවෝ වහන්සේ හරිම සරයි. අනිවාර්යයෙන්ම ගාථාව 10 කටපාඩමින් කියන්න ඕනේ. තේරුම් 10ත් අනිවාර්යෙන් කියන්න ඕනේ. නිදාන කතා 10ත් මතක තියාගන්න ඕනේ. එතකොට මේක හරිම අමාරු දෙයක්. පාඩම් කරගන්න පුළුවන්. කාලයක් යද්දි මේක අමතක වෙනවා. අපිට නම් ඒ මතක නැහැ. අපි මේ විභාග දවස්වල අපි පාඩම් කරාට ඒ වෙලාවේ කටපාඩම් වුණා. ගාථා 10න් පාඩම් වුණා. තේරුම් 10ත් පාඩම් වුණා. නමුත් දැන් නම් මතක නැහැ. නමුත් මේක සදාකාලම හැමදාම මතක තියාගන්න ක්‍රම තියෙනවා. එතකොට කොහොමද ඒ ක්‍රම? කොහොමද එකක් හදාගන්නේ? දැන් ඔයාලා දන්නවා අපි හාමුදුරුවෝ වහන්සේලා බණ දේශනා කරනකොට අරතරම් විශාල ගාථා සංඛ්‍යාවක් මතක තියෙනවා, පිරිස් සජ්ජායනා මතක තියෙනවා, ඒ තේරුම් මතක තියෙනවා. අපිට හරි පුදුමයි නේද? කොහොමද තියෙනවද කියලා. එහෙනම් අපි ගාථාවක් හෝ කවියක් ශ්ලෝකයක් අරගෙන ඒ පදයට අනුව තේරුම බලාගත්තා. තේරුම අපට අවබෝධ වුණොත් තේරුම් ගන්න පුළුවන් නම් ගාථාවත් නිකම් පාඩම් වෙනවා. ගාථාව අරගෙන නැත්නම් ශ්ලෝකයක් අරගෙන අපි බලන්න ඕනේ කොහොමද මේකේ තේරුම පාඩම් කරගන්නේ කියලා. එතකොට මම උදාහරණයක් වශයෙන් ගන්න හදනවා අපි එක මම දැන් ගාථාවක් මේක මට බණින්න බා කට්ටිය ශ්ලෝකයක් වෙන්නත් පුළුවන් මොහොතට මම හරියට විතරක් දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ අපට ලෞකික ජීවිතය සහ ලෝකෝත්තර ජීවිතය පිළිබඳ ධර්ම දේශනාව. දැන් ලෝකෝත්තර ජීවිතය ගත්තොත් අපට අපේ හාමුදුරන් වහන්සේලාට බවුම් වඩන හාමුදුරන් වහන්සේලාට තමයි ලෝකෝත්තර ජීවිතය පිළිබඳ ඒ ලෝකෝත්තර සැප පිළිබඳ දේශනා කරලා තියෙන්නේ. ඒක ලෞකික ජීවිතයේ ලෞකික සැප පිළිබඳ සාමාන්‍ය ගිහියන්ට දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි කාටත් ගිහියන්ටත් භික්ෂුන්ටත් හැමෝටම එක හා සමාන ධර්ම දේශනා කරලා තියෙනවා. අපි මේ ජීවිතය ගෙනයන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට ඇත්තම කියනවා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ අපි ගාථාව කියන්නම් ගාථාවේ මේකේ තේරුම ගන්නකොට බුදුරජාණන් වහන්සේ ඇත්තම කියනවා ආර්ථික විශ්ලේෂකයෙක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ හේතුඵල ධර්මයේ පමණක් නෙවෙයි අවබෝධ කරගත්තේ බුද්ධ දර්ශනය පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සෑම දිනාටම පොදු ධර්මයක් දේශනා කළා තියෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ අපි දන්නවා ආර්ථික විශ්ලේෂකයෙක්. දැන් ඔය ඉන්න ආර්ථික විශ්ලේෂකයෝ ආර්ථික විද්‍යාඥයෝ කියන ඔය ධර්මයේ දා මීට අවුරුදු 2660කට 2560කට පෙර දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැවත පොලිස් කරලා අලුත් කරලා දේශනා පවත්වන එක තමයි දැන් කරන්නේ. එතකොට ඉදා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෞකිකව අපි ජීවත් වෙනකොට අපිට හරි හම්බර ගන්නා වූ මුදල් නැත්නම් අපි බොහොම දුකින් හරි හම්බ කරන්නා වූ මුදල් වියපැහැදම් කරන්නේ කොහොමද? එතකොට ඒක පරිහරණය කරන්නේ කොහොමද? මැනේජ්මන්ට් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට අපි බලමු උදාහරණයක් වශයෙන් ඒකේන භෝගේ භූඤ්ඤය දීහිවි කම්මං පයෝජයේ චතුෂ්ඨංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. මොකද්ද මේ කියලා දෙන්නේ? දැන් බලන්න අපි යම්කිසි දෙයකින් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දවසේ වේතනයක් වෙන්න පුළුවන්, මාසයේ පඩියක් වෙන්න පුළුවන්. අපි යම්කිසි විදිහේ වේතනයක් ලබා ගත්තොත් යම්කිසි කෙනෙක් ඒක කොහොමද පරිහරණය කරන්නේ? මැනේජ්මන්ට් කරගන්නේ කොහොමද? එතකොට අපි හිතමු දවසේ උදාහරණ වශයෙන් ගන්නේ දවසට අපි ලබන වේතනය පඩිය කුලිය
රුපියල් 1000ක් කියලා. 1000 නෙමෙයි දැන් හිනා වෙන්න බෑ කවුරුවත්. මම මේ උදාහරණයක් ගත්තේ 1000ක් කියලා ගත්තොත් එයින් එක් කොටසක් ඒකේන භෝගේ භූඤ්ජය. එක් කොටසක් වෙන් කරන්න භූඤ්ජය කෑම සඳහා භුක්ති විඳීම සඳහා. ඒතර ඒකේන භෝගේ භූඤ්ජය ඒකේන ඒක් කියන්නේ හින්දි භාෂාවෙන් එක ඒකේන පාලි භාෂාවෙන් ඒකේන එක කොටසක් වෙන් කරන්න මොනවා සඳහාද? භූඤ්ජය. භූඤ්ජය කියන්නේ භුක්ති විඳීම. නැත්තම් කෑම සඳහා. දවසේ කෑම. අපි කෑමට වෙන්න පුළුවන් වෙන විවිධ වෙන්න පුළුවන්. දවසේ කෑම සඳහා එක් කොටසක් වෙන් කරන්න. දැන් ඒතර 1000න් කොටස් 1000 කොටස් 4කට බෙදුවට පස්සේ එක් කොටසක් කියන්නේ 250. එන් 250ක් වෙන් කරන්න කෑම සඳහා ඒකේන භෝගේ භූඤ්ජය දීවි කම්මන් පයෝජයේ. දීවි කියන්නේ දෙක. දැන් දෝ කියන්නේ හින්දි භාෂාවෙන් දෙක. දුයි කියන්නේ බංග්ලාදේශ භාෂාවෙන් දෙක. ඒ දෙකමයි. ඒතර දීවි කියන්නේ දෙක. දීවි කම්මන් පයෝජයේ. ඒතර කම්මන් කියන්නේ කර්මාන්ත සඳහා. ඒතර කම්මන් හින්දි භාෂාවේ කාම් කියන්නේ හින්දි භාෂාවෙන් වැඩ කරනවට. ඒතර කම්මන් කියන්නේ කර්මාන්ත සඳහා. ඒතර කොටස් දෙකක් කර්මාන්ත සඳහා වෙන් කරන්න. මොකද්ද මේ කර්මාන්ත? තමයි යම්කිසි විදිහේ කර්මාන්තකයේ දෙනවා නම්, ව්‍යාපාරකයේ දෙනවා නම්, එහෙම නැත්නම් අපේ එකේ කර්මාන්ත තියෙනවා, වඩු කර්මාන්තේ තියෙනවා, කුසි කර්මාන්තේ තියෙනවා. ඒ වගේ කර්මාන්තයකට කොටස් දෙකක් වෙන් කරන්න. දීවි කම්මන් පයෝජයේ. චතුස්චංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. එතකොට එක කොටසක් ඒකින භෝගේ භූඤ්ජය කෑම සඳහා වෙන් කරා. දීවි කම්මන් පයෝජයේ කොටස් දෙකක් කර්මයන් සඳහා වෙන් කරා. දැන් කොටස් තුනක් ඉවරයි. තව එක් කොටසක් තියෙනවා. ඒ තමයි හතරවෙනි කොටස. චතුස් කියන්නේ හතර, චාර කියන්නේ හින්දි භාෂාවෙන් හතර. අපි හදිනවා චතුර්වේදය. ඒ වගේ චතුස්චංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. එතකොට හතරවෙනි කොටස වෙන් කරන්න ආපදාසු භවිස්සති. චතුස්චංච නිදාපෙය්‍ය. මේ කොටස තැම්පත් කරලා තියන්න, නිදන් කරලා තියන්න. නිදන් කරලා කියන්නේ පොළොවට දාන්න එහෙම ගල් අස්සේ දාන්න නෙමෙයි. නිදන් කරලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එතන අනුමාන කරේ තැම්පත් කරලා තියන්න. ආරක්ෂිත ස්ථානයේ තැම්පත් කරලා තියන්න. මොකද අපි දැන් කාලයට නම් බැංකුවක ගිණුමක් ඕපන් කරලා තැම්පත් කරලා තියන්න. හතරවෙනි කොටස කියන්නේ 250. ඒක චතුස්චංච නිදාපෙය්‍ය මොකක් සඳහාද? ආපදාසු භවිස්සති. ආපදාවදී, කරදරයකදී, හිරිහැරයකදී, අපි මොකක් ලෙඩක් දුකදී, හදිසි කටයුත්තකදී ගැනීම සඳහා. එතකොට කොච්චර ලේසිද කියලා. ඒකේන භෝගේ භූඤ්ජය එක් කොටසක් වෙන් කරන්න කෑම සඳහා. දීවි කම්මන් පයෝජයේ කොටස් දෙකක් වෙන් කරන්න තමයි කර්මාන්ත ව්‍යාපාර සඳහා. චතුච්ඡංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. හතරවෙනි කොටස වෙන් කරලා තියන්න, වෙන් කරන්න, ඒක තැම්පත් කරන්න. ආපදාසු භවිස්සති. ඉරිහැරයකදී, කරදරයකදී, මොණයන් කටයුත්තකදී ඉදිවෝ ගැනීම සඳහා. ඒතර බලන්න ගාථා කොච්චරද කියලා. දැන් ගාථාවත් පාඩම්, තේරුමත් පාඩම්. ඒතර ඒකේන භෝගේ භූඤ්ජය දීවි කම්මන් පයෝජයේ චතුච්ඡංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. බලන්න කොච්චරද කියලා. ඒතර ගාථාව පාඩම් කරලා කටපාඩම් කරලා තේරුම කටපාඩම් කරලා තන කවදාකවත් මතක තියාගන්න බෑ. එතකොට ඒ ගාථාව හෝ කවිය අරගෙන ඒ කොටස් වලට ඒ අවස්ථාව අනුව තේරුම් පාඩම් කරගත්තොත්, තේරුම් බලාගත්තොත්, තේරුම් වටහාගත්තොත්, තේරුම අවබෝධ කරගත්තොත් සදා කාලම මතක හිටිනවා. දැන් අපි මීට අවුරුදු 20කට විතර කලින් තමයි මේවා පාඩම් කරගත්තේ. අපි මේ විදිහට බැලුවේ. එතකොට අපට ඒක නිවැරදිවම හරි ගියා. ඒ නිසා අපි දුවේ පුතේ හැමෝටම මේ කියන්නේ, ඉගෙන ගන්න හැමෝටම කියන්නේ, වැඩිහිටියන්ටත් කියන්නේ කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරගන්න කියන්නේ හරීම වැඩක් නැති දෙයක්. ඒක අසාර්ථකයි. ඒ නිසා හැමෝම ගාථාව ගන්න, ගාථාව අරගෙන කවියක් ගන්න, කවිය අරගෙන ඒකේ ඒ කොටස් අනුව අපි බලන්න කොතනද මේක තේරුම. දන්නේ නැත්නම් අහගන්න. එතකොට දෙකම පාඩම් වෙනවා. එතකොට අන්නේ විදිහට පාඩම් ගන්න. එතකොට සදාකාල වාඩ මතක ඉන්නවා. එතකොට දුවේ පුතේ සියලු දෙනාටම මම මේ කියන්නේ ඔයාලට පාඩම් කටපාඩම් ගන්නට වඩා මේ විදිහට බලා ගන්න නම් ඊටාම සාර්ථකයි.
ඒ නිසා මම අදට නතර වෙනවා. නැවත ගාථාවකින් හෝ කවියකින් මේ වගේ හමු වෙනවා. සියලුම දෙනාටම තෙරුවන් සරණයි. සියලුම දෙවියන්ගේ පීඩ ආරක්ෂාව බැලම ලැබේවා. සියලුම දෙනාම මට සහයෝගයක් වශයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දෙන්න, ඉදිරි වීඩියෝ එකක් ගෙනීම සඳහා